ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා ලේඩි ලෝයර් YouTube channel එක වෙත. අද අපිට කතා කරන්න තියෙන්නේ දික්කසාද නඩුවක විත්තිකරු සිතාසි ලැබිලත් උසාවි ආවේ නැති වුණොත් ඇති වෙන්නේ කොයි වගේ තත්ත්වයක්ද කියලා කතා කරන්න. හරි. ඔයා අහලා තියෙනවද ඒකපාර්ශ්වික නඩු විභාගය කියලා දෙයක්? ඒකපාර්ශ්වික නඩු විභාගයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ සිතාසි ලැබිලත් විත්තිකරු උසාවි දිනයේදී උසාවියට ඉදිරිපත් නොවුණු විටක ඇතිවන තත්ත්වයක්. ඒ කියන්නේ ෆිස්කල් නිලධාරියා මගිනුත් තැපෑලෙනුත් සිතාසි දීලා විත්තිකරු උසාවි ආවේ නැත්නම් එහෙමත් නැත්නම් උසාවියට ඇවිල්ලා පසුව මග හරිනවා නම් එහෙම මග හරින අයව නැතුව අනෙක් පාර්ශවයට තනිවම තීරණයක් උසාවියෙන් ගන්න පුළුවන් මේ ඒකපාර්ශ්වික නඩු විභාගය යටතේ. හැබැයි හිතන්න සිතාසි බාර දුන්නට පස්සේ විත්තිකරු උසාවි ආවා කියලා. අන්න එතකොට උත්තරයට දිනයක් ගන්නවා. දැන් උත්තරය කියන්නේ මොකක්ද? උත්තරය කියන්නේ පැමිණිල්ලෙන් ඉදිරිපත් කරන කරුණුවලට පිළිතුරු දීමක්. ඉතින් ඔයාට විරුද්ධව කෙනෙක් දික්කසාද නඩුවක් දාලා තියෙනවා නම් ඒකට ඔයාගේ ලෝයර් හරහා ඔයාට උත්තරයක් දාන්න වෙනවා. ඒ කියන්නේ ඔයා පැමිණිල්ලේ තියෙන දේ පිළිගන්නේ නැත්නම් ඔයාගේ කතාව හා ඔයාගේ ඉල්ලීම අධිකරණයට මේ උත්තරය හරහා කියන්න පුළුවන්. එතකොට ඔයා නඩුවේ පැමිණිලිකාර පාර්ශවය නම් සිතාසි ලැබිලා විත්තිකාර පාර්ශවය උසාවි ආවොත් විත්තිකාර පාර්ශවයේ ලෝයර් මේ විදිහට විත්තිකරු පිළිගන්නා නොපිළිගන්නා දේ වගේම විත්තිකරුට ඔහුගේ පාර්ශවයෙන් කියන්න තියෙන දේ කරන්න තියෙන ඉල්ලීම්වල දාලා උත්තරයක් ඉදිරිපත් කරන්නට තවත් දවසක් අධිකරණයෙන් ලබා ගන්නවා. නමුත් බොහෝ අවස්ථාවල මුල් අවස්ථාවේදීම අධිකරණය කරන්නේ පවුල් උපදේශනයට යොමු කරන එක. හැබැයි දෙපාර්ශවයම ඒකට කැමැත්තක් නැත්නම් අවශ්‍ය නැති බව දැකුවාම පවුල් උපදේශනයට යන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අනෙක් පැත්තෙන් අවශ්‍ය බව දැකුවහොත් යන්න වෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ඇත්තටම දික්කසාදය කියන දේ ඉක්මනින් ලබා ගන්නට පුළුවන්ද කියලා. ආරාධනා කරනවා channel එක subscribe කරලා ඔයාට අවශ්‍ය දේවල් දැනගන්න මාත් සමග දිගටම රැඳී සිටින්නට කියලා. මම ඔයාලගේ ලේඩි ලෝයර්.